අද මේ මාධ්‍ය සාකච්ඡාවට අප සමග සම්බන්ධ වෙන සියලු පක්ෂ නායකයන් හා නියෝජිතයන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. මේ පැමිණේ සිටිනවා ගරු නිමල් සිරිපාල සිල්වා මැතිතුමා, ගරු මහින්ද අමරවීර මැතිතුමා, ගරු පාටලී චම්පික රණවක මැතිතුමා, ගරු සාගල රත්නායක මැතිතුමා, ගරු රාජිත සේනාරත්න මැතිතුමා, ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ගරු අසාද් සාලි මැතිතුමා, ගරු අසංක නවරත්න මැතිතුමා, ගරු දුමින්ද දිසානායක මැතිතුමා, ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, ගරු දයසිරි ජයසේකර මැතිතුමා, ගරු සුගීස්වර බණ්ඩාර මැතිතුමා, ගරු සුගත් මංජුල මැතිතුමා, ගරු ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, ගරු උදිත බණ්ඩාර මැතිතුමා, ගරු පේශල සේරසිංහ මැතිතුමා, ගරු කීර්ති පෙන්නකෝන් මැතිතුමා, ගරු එම්.ආර්.එම්. ෆයිසාල් මැතිතුමා, ගරු බන්දුල චන්ද්‍රසේන මැතිතුමා, වෛද්‍ය කේ.ආර්. ක්‍රිෂාන් මැතිතුමා, හා ගරු මුබාරක් අබ්දුල් මජීද් මැතිතුමා. ඒ සමගම අපේ ආරාධනාව පිළි අරගෙන මෙහි පැමිණි අපේ සියලුම මාධ්‍යවේදීන් හිතවතුන්ට අපේ ස්තුතිය හා ගෞරව ප්‍රණාමය පිරිනමනවා. අද අපේ රටේ ජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනාගත් ආයතන ඉතාමත් ස්වල්ප සංඛ්‍යාවක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ ආයතන අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා ශ්‍රී ලංකා අධිකරණය. ඒක ඒ විදිහට අපි තබා ගන්න ඕනේ. පක්ෂ ભેදයෙන් තොරව අපි අද බුද්ධි විඳින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කිරීම සඳහා තිබෙන මහා පෞර තමයි අධිකරණය. එතකොට අධිකරණයේ කිසිම බලපෑම් වලින් තොරව සුරක්ෂිත කර ගැනීම අප සියලු දෙනාගේම ප්‍රමුඛ යුතුයකම වගකීමක් වෙනවා. මේ ළඟදී ඇතිවෙච්ච යම් යම් සිද්ධීන් නිසා විශාල අර්බුදයක් මේ ක්ෂේත්‍රයේ ඇති වෙලා තිබෙනවා. මේ දිනේ ගරු ජනාධිපතිතුමා මහරගම කළ කතාවේ බොහොම පැහැදිලිව එතුමා කිව්වා ඊට ඉස්සෙල්ලා දවසේ, ඒ කියන්නේ අප්‍රේල් 30 වෙනිදා නඩුවක් ඇහුවා. ඒ නඩුවේ තීරණය ලැබෙනවා මේ 25. අපේ රටේ ජනතාවට කිව්වා ඒ නඩු තීන්දුව අප්පුඩි ගහලා මාත් හරසරින් පිළිගැනීමට සූදානම් වෙලා ඉන්නේ කියලා. දැන් මේ රටේ පමණක් නෙවෙයි හැමතැනම ශිෂ්ට ලෝකයේ පිළිගන්න මූලික දෙයක් තමයි අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ තීන්දුව ගැන දන්නේ එක පුද්ගලයෙක් පමණයි. ඒ පුද්ගලයා තමයි ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමා. ඒ නඩුව අහපු විනිශ්චයකාරතුමාට කිසිසේත් හැකියාවක් නැහැ තුන්වන පාර්ශ්වකරුවෙකුට ඒ නඩුවේ ප්‍රතිඵලය වාර්තා කිරීමට ඒ පිළිබඳ කිසිම සාකච්ඡාවක යෙදීමට විනිශ්චයකාරවරයෙකුට පුළුවන් කමක් නැහැ. ඒක මූලික දෙයක්. දැන් මේ පිළිබඳ කතිකාවක් බොහොම පුළුල් වශයෙන් අපේ සමාජයේ ඇති වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්. යුක්තිය පසඳලීම කියන්නේ විවෘතව කළ යුතු දෙයක්. විනිවිදභාවය අවශ්‍යයි. ඉතින් මේ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කරුණු මත පදනම් වෙලා සංවාදය සමාජය තුළ පැවතීම අතිශයින් හිතකර සුබදායි දෙයක්. මේකේ පැතිකඩ කිහිපයක් තියෙනවා. අපි එකින් එක සලකා බලමු. වෙන කිසිම දෙයකට වඩා අපි චිරාත් කාලයක් මේ රටේ භුක්ති විඳපු මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්